Hello everyone, welcome back to our YouTube channel. ඔන්න ගොඩ දවසකින් ආයමත් අලුත් vlog එකක් අරගෙන ආවා. හැබැයි මේ vlog එක ගේන්න හිතපු විදිය එකක් නම් නෙමෙයි. අපි මෙහෙම ගමනක් යන්න අද plan කරගෙන හිටියේ නෑ. හැබැයි අපි අද හවස මාකට් එකට ගියා. ඒ යනකොට families වල අනිත් අයත් අපිට හම්බෙන් වගේ හම්බුණා. ඉතින් අපි හිතුවා රෑ කෑමට කොහේ හරි එළියට යන්න. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා අපි මේ ඉන්නේ වෙජිටේරියන් ස්ටේට් එකක කියලා. හැබැයි අද ඔයාලව අපි එක්කයි යන්නේ නන්-වෙජ් ස්ට්‍රීට් එකකට. ඉන්දියාවේ ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක කොහොම එකක්ද කියලා ෂෙයා කරගන්න තමයි අද වීඩියෝ එක අරන් ඉන්නේ. මේ තියෙන්නේ ජාම්නගර සිටි එක. අපි මෙතනට යනකොට රෑ 10ත් පහු වෙලා. ඉතින් ගොඩාක් අඩ ටවුන් එකේ වහලයි තිබුණේ. හැබැයි අපි යන පැත්ත මුළු රෑම ඕපන්. මෙහි රෑ 12න් පස්සේ හැම කඩයක්ම වහන්න ඕනේ. මං හිතන්නේ ඒක රූල් එකක්. ඒ විතරක් නෙමෙයි රෑ 12න් පස්සේ පොලිසියෙන් හැම තැනම යනවා කඩවල් වහලාද කියලා බලන්න. මේ රෑ 12න් පස්සේ එළියට යනවා නම් අපි හොරු වගේ ගිහිල්ලා තමයි චාය එකක් බොන්න ඕනේ. එහෙම නැත්නම් කන දෙයක් කන්න ඕනේ. හැබැයි අපි මේ යන පැත්තට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගියාම තේරෙයි කොහොම තැනකටද අපි මේ යන්නේ කියලා. මේ දවස්වල මුස්ලිම් අයගේ අවුරුදු. එයාලා උදේ දවසම ෆාස්ටිං ඉඳලා හවසට තමයි කන්න පටන් ගන්නෙ. ඉතින් මේ ස්ට්‍රීට් එක ඒ නිසා මුළු රෑම ඕපන්. අපිට මේක හම්බෙන් තමයි හම්බුනේ. ඒත් මාකට් ගියපු දවසක මම හිතන විදියට. ඉස්සර නම් හවසට මේ ස්ට්‍රීට් එක තිබුණා. ඒත් අපි දන්නේ නෑ මේක රෑ වෙනකම්ම තියෙනවා කියලා. අපි දවසක් පාන්දර 2කටත් ගිහින් මෙතනින් කෑවා. ඔන්න අපි යන්නයි හදන්නේ අපේ ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක ගන්න. මේ වෙලාව වෙනකොටත් මම නම් ලොකු බඩගින්නක හිටියේ. බට ඉතින් දැන් තැනට යනකම් ඉවසිල්ලක් නැහැ. ඔයාලම් බලන්නකො මොන තරම් සෙනගක් මේ ස්ට්‍රීට් එකේ ඉන්නවද කියලා. අපිට අපේ බයික් එක පාක් කරගන්නවත් හරියට තැනක් හම්බුනේ නැහැ. ගොඩාක් දුර ගිහිල්ලා තමයි අපි පාක් කරගන්න තැනක් හොයාගත්තේ. ජීවිතේට දැකලා නැති අහලා නැති කාලා නැති කෑම ගොඩාක් මේ ස්ට්‍රීට් එකේ තියෙනවා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එක බලන් ඉන්න. අපි අද මොනවද කන්නේ කියලා. ඔන්න ඉතින් අපි බයික් ටිකත් පාක් කරලා වැඩේට බැස්සා. ඔයාලා සෝෂල් මීඩියාස් වලින් දකින ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එක මෙතනත් නැතුවම නෙමෙයි. සමහර තැන් තියෙනවා කන්න හිතෙන්නේ නැති තරම් අපිරිසුදුයි. හැබැයි හැම තැනක්ම එහෙම තැන් නෙමෙයි. ඔයාලට වීඩියෝ එක බලාගෙන යනකොට තේරෙයි එහෙම තැන් මොනවද නැත්තේ මොනවද කියලා. අපි මෙහෙට හුරු වෙලා හින්දාද දන්නේ නැහැ ඉස්සර කන්න බැරි වුණ කෑම දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව කනවා. anyway අපි දැන් ආපු වැඩේට බහිමු. මම අහලා තියෙනවා මුස්ලිම් අය ෆාස්ටිං ඉවරුනාම ලොකු කැඳ හැලියක් හදලා ඒකට මස් වර්ග ඔක්කොම දාලා එයාලා ඒක කනවා කියලා. ඒකට මං හිතන්නේ කංජි කියලා තමයි කියන්නේ. මෙතන හදන්නේ ඒක වෙන්න ඕනේ. එතන සෙනඟ ගොඩාක් පිරලා හිටියා. මං ඒ ගැන හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. නොදන්න හැමෝටම දැනගන්න. ඔනේ මෙහි බබාලා හරි ලස්සනයි අප්පා. මම දකින හැම බබෙක්ම මාරම ලස්සනයි. එයාලගේ ඇස් තමයි ගොඩක්ම ලස්සන. අපි මුලින්ම කන්න තෝරගත්තේ චිකන් ෂවර්මා. අපි මීට කලින් දවසකත් මෙතනට ඇවිල්ලා චිකන් ෂවර්මා try කරා. එතන නම් මාරම රසයි. ඒ පිරිමි ළමයි අපිව අඳුරනවා. ඒ නිසා අපි ගියපු ගමන් කවුරු හිටියත් එයා අපේ කොටස දීලා තමයි එයා අනිත් අයට දෙන්නේ. මෙයා චිකන් ෂවර්මා හදන ෆුල් වීඩියෝ එකක් මම ෂෝට් එකක් විදිහට අප්ලෝඩ් කරලා ඇති අපේ YouTube channel එකේ. අනිවාර්යෙන්ම ඒකත් බලන්න. ඒ රසම චිකන් ෂවර්මා එකෙන් පස්සේ අපි ගියේ තවත් වෙනස්ම කෑමක් ගන්න. ඒ වගේ කෑමක් නම් මම ඊට කලින් දැකලත් නැහැ, අහලත් නැහැ, කාලත් නැහැ. එතන තිබුණේ චිකන් කෝන් එකයි ෆයර් බස්කට් පූරි එකයි. අපි කලින් දවසක චිකන් කෝන් එක try කරා. මේ පාර අපි ඒ නිසා ෆයර් බස්කට් පූරි එක තමයි try කරන්න හිතුවේ. චිකන් පේස්ට් එකක් එක්ක චීස් පිරෙන්න දාලා දෙනවා මෙන්න මෙතනදී. මෙතනත් මෙයා මේ හදන කෑම එක මම ෂෝට් එකක් විදියට අප්ලෝඩ් කරලා තියෙනවා channel එකේ. ස්ට්‍රීට් ෆුඩ් ගැන අලුත් ideas දැනගන්න මෙන්න මේකත් හොඳ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා.
ඔන්න ඊළඟට අපි try කරේ කේසර් බදාම් shake. කේසර් කියන්නේ saffron, බදාම් කියන්නේ almond. මේ දෙකයි මිල්කුයි මික්ස් කරලා තමයි මෙන්න මේ shake එක හදන්නේ. මේක shake එකක් කිව්වට බොන්න නෙමෙයි තියෙන්නේ මේක කන්න. ඒ තරමටම thick. මේකට නම් 10න් 100ක්වත් ලකුණු දෙන්න ඕනේ. මොකද මම බීපු shake වලින් රසම රස බදාම් shake එක තමයි මේක. ඒක මාරම thick. හරියට නිකන් යෝගට් එකක් වගේ. ඒ විතරක් නෙමෙයි මදි නොකියන ආමන්ඩ් දාලා තියෙනවා. ඊට පස්සේ try කරේ මටන් බාබකියු එකක්. මම නම් මටන් කන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට හිටපු අනිත් අය නම් කෑවා. හැබැයි සුවඳින් කියන්න පුළුවන් ඒකත් රසයි කියලා. ඒ තරමටම සුවඳයි. ඊට පස්සේ අපි දැක්කා ශ්‍රී ලංකන් වයිබ් එකට රෝල්ස් වගේක් තියෙනවා. ඉතින් අපි මේ හැම වර්ගකින්ම එක එක ඕඩර් කරලා කෑවා. හැබැයි ඒක නම් ලොකුවට සෙට් උනේ නැහැ. ඇයි යාලා ගොඩක් ආය පාවිච්චි කරපු තෙල් එකක තමයි ඒවා බැදලා දෙන්නේ. ඒ නිසා ගොඩක් තෙල් රස තමයි ඒකේ එන්නේ. ඔන්න ඔය ටික තමයි අපි මෙතනදී try කරේ. ඒ වුණාට හස්බන්ඩ්ගේ බඩ තාම පිරලා නැහැ කියලා අපි ගියා රයිස් එකක් ගන්න. හැබැයි එතනට ගියාම නම් අර සෝෂල් මීඩියා වල ෂෙයා වෙන ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එකේ ඒ විදියට මේ කඩේ නම් තිබුණා. ඉතින් අපි එතනින් නම් කෑවේ නැහැ. ඔන්න ඔය විදියට පැය දෙකක් විතර ඇවිදලා එක එක වර්ග කෑම කාලා අපි දැන් මේ නන් වෙජ් ස්ට්‍රීට් එකට බයි කියන තමයි හදන්නේ. ඊට පස්සේ අපි හිතුවා අපේ ඩෙසර්ට් එක ගන්න තවත් තැනකට යන්න. ඉතින් අපි ආවා වොෆල්ස් කන්න. මම මේ කන්න කැමතිම කෑමක් තමයි මෙන්න මේ වොෆල්ස්. ඒ වෙලාවෙම හදලා දෙන උණු උණුවට හරිම රසයි. ඉතින් අපි ඒකත් කාලා ඊට පස්සේ ආයෙ ඩ්‍රින්ක් එකකුත් try කරා. ඒ ඩ්‍රින්ක් එකත් වීඩියෝ එකේ තියෙනවා. බලන් ඉන්නකෝ මං කියන්නම් ඒ මොනවද කියලා. මේ තියෙන සෝඩා ෂොප් එකක්. ජාම්නගර වල ගොඩාක් තැන්වල සෝඩා දෙන්නවා මෙන්න මේ විදියට. අපි ගත්තේ නිම්බු සෝඩා එකක්. නිම්බු කියන්නේ දෙහි. එතකොට මෙතන ස්වීට් ලයිම් එක එක ඔය මැංගෝ අරවා මේ ෆ්ලේවර්ස් ගොඩකින් තියෙනවා. ඉතින් අපි අර කාපු කෑම මොකක් හරි අප්සෙට් එකක් වෙයි කියලා හිතලා නිම්බු සෝඩා එකක් ගත්තා. හැබැයි ඒක නම් සීනි දාලා නැහැ ඇඹුල්ම ඇඹුල්. ඒ වුණාට බෙහෙතක් කියලා හිතලා අපි ඉතින් බිව්වා. මේක රුපියල් 10යි හොඳේ. මහ ලොකු ගාණක් නැහැ මේ කෑම බීම. අපි ඊට පස්සේ නිම්බු සෝඩා එක බීලා ගෙදර ආවා. ඔන්න ඔය විදිහට තමයි ඉන්දියාවේ නන් වෙජ් ස්ට්‍රීට් එකක අපේ ඩිනර් එක ගත්තේ. අපේ වීඩියෝ එක අද මෙතනින් ඉවරයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනින් හම්බෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.